කෑන්න එක ලිපි තියාගෙන අපි මුලින්ම දාගන්න. මේ තෙල් ටිකක් දාගෙන හොඳට රත් කරගන්න තෙල් ටික. තෙල් ටික රත් වුණාට පස්සේ මම මුලින් මේකට දාගන්නවා කුරුඳු පොතු කරාමුණටි ඒත් එක්කම එනසාල. ඊට පස්සේ ඒකට එකතු කරගන්න කලපිංච සුදුළු ඒත් එක්කම ඉංග්‍රීසි ටිකත් එකතු කරලා පොඩි වෙලාවක් මේක ටෙම්පරාදු කරගමු. දැන් මම මේකට එකතු කරගන්න රට්ටු ලුණු ටික. මේ ටික දාගෙන අපි විනාඩි දෙකක් විතර මේ ටික ටෙම්පරාදු කරගමු. විනාඩි දෙකක් තුනක් විතර ටෙම්පරාදු කරලා පස්සේ දැන් බලන්න තියෙනවා. දැන් හොඳට ගාන ටෙම්පරාදු කරලා තියෙනවා. දැන් මේකට එකතු කරගන්නවා මේ හැඩයට කපාගත්තු බෝන්චි ග්‍රෑම් 250. දැන් මේ බෝන්චි ටික මෙතන දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඒක තමයි එකතු කරගන්න ආව මිරිස් ඒත් එක මාළු මිරිස් ටික. මේ විදිහට හොඳට කලවම් කරගෙන අපිට බෝන්චි එක විනාඩි 5ක් විතර පොඩ්ඩක් තම්ම ගමු. මේ පොඩ්ඩක් කර මෙලෙක් වෙනකම් මේක පොඩ්ඩක් හොඳට උයා ගන්නවා. දැන් මොකද වෙනවනේ විනාඩි 5ක් විතර ටෙම්පරේචර් එක අපිට පස්සේ දැන් බෝන්චි භාගය ඉඳන් තම්බලා තියෙන්නේ. දැන් මෙන්න මේක ආවට පස්සේ මම මේකට එකතු කරගන්නවා මඩු කොටව ග්‍රෑම් 100ක්. මම මේක උණු වතුරෙන් පොඩ්ඩක් තම්බගෙන අරන් තියෙනවා. මොකද ඒකට වැලි ටික එහෙම ගිහලා ගානට කැඩිය පාරන්න පුළුවන් ඉඳලා. මෙහෙත් එකතු කරගෙන දැන් මම මේකට සීමල ඉස්මත් එකතු කරගන්නවා. ඊට පස්සේ ආව වරන් දෙක හොඳට කලවම් කරගෙන දැන් තවම විනාඩි 3ක් 4ක් විතර මේක මේ බෝන්චි ටික තව පොඩ්ඩක් කුක් කරගන්න. විනාඩි 3ක් 4ක් විතර හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා බැදපු 3-5 තේ හඳක් විතර. ඒත් එක්කම කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට රස අනුසාර අනුව වෙනස් කරගන්න පුළුවන් කොලොන්ද. මේ හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් මම අපෝ පියනිගේ වහගෙන මේක පොඩ්ඩක් මේ තෙලෙන් මේ කරවුල් ටිකක් ඇදිලා මේ නූල් ටිකක් තව ටිකක් හොඳට ටෙම්පරාදු වෙනකම් දැන් ෆෑන්ට බෙදලා තියෙනවා. දැන් මෙන්න මේ ගන්නට ආවට පස්සේ ලුණු පොඩ්ඩක් බලාගෙන මේ මොකද කරවල වල ලුණු තියෙන ඉඳලා පොඩ්ඩක් එකතු කරගන්න. ගොඩක් එකතු කරගන්න බෑ ඒක ලුණු වැඩි වෙන්න පුළුවන්. එකතු කරගෙන මේක කලවම් කරනවා. අපි මේකට එකතු කරගමු පොල් කිරි කෝප භාගයක්. මම එකතු කරගන්න මිටි කිරි. මේ භාගය එකතු කරගන්න. මේක හොඳට මෙහෙම කලවම් කරගෙන මේක පොඩ්ඩක් අඩු බින්දරේ හින්ද ගන්නවා. ඒකෝට අර මේ හොඳ කිරිලසක් වෙනවා බෝන්චි වලට. ඒකෝට දැන් පේනවා මේ හොඳට බෝන්චි ටික තියලා තියෙන්නේ. දැන් හොඳට සුවඳකුත් එනවා. දැන් මේක මඩු කරවල හරියට දෙනකොට එනවා මේ මඩු කරවල නියම සුවඳ. මේ කරවලත් මෙලෙක්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මඩු කරවල බෝන්චිත් එක්ක හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මඩු කරවල බෝන්චිත් එක්ක හින්දලා හදාගන්නේ. ඉතින් ඕගොල්ලෝ හදලා බලන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.